ඉතාලියේ විවිධ රැකියා ක්ෂේත්‍ර සම්බන්ධව තීරණ ගැනීම බාර වෙලා තියෙන්නේ CCNL කියන සංවිධානයටයි. මෙය දිගහැරලා කියනවා නම් කොන්ත්‍රාත්ති කොල්ලෙක්ටීවි නැසියොනාලි දෙල් ලවෝරෝ. ඉතින් අනිත් රැකියා වගේම ගෘහස්ත රැකියා සම්බන්ධව තීරණ ගන්නත් වෙනමම CCNL එකක් තියෙනවා. ඔවුන් පහුගිය ඔක්තෝබර් 29 වෙනිදා මේ ගෘහස්ත රැකියා කරන ශ්‍රමිකයන් සම්බන්ධව අලුත් වූ වැදගත් නීති කීපයකට අත්සන් තැබුවා. මේ නීති අතර වැටුප් වැඩිවීමකුත් ඊට අමතරව තවත් සහන කීපයකුත් තියෙනවා. මේ නීති නොවැම්බර් 1 වෙනිදා ඉඳලම ක්‍රියාත්මක වෙන අතර වැඩි වෙනස්වීමක් සිද්ධ වෙන්නේ 2026 ජනවාරි මාසයේ සිටයි. එහෙනම් ඉක්මනින්ම බලමු 2026 අවුරුද්දේ ඉඳලා වැටුප් වැඩිවීම සහ අනෙක් ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියලත් හරියටම මේ අවස්ථාව ලැබෙන්නේ කාටද කියලත්. දෙදස් 25 නොවැම්බර් 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන අලුත් නීති අතරින් පළවෙනියට කියන්න හිතුවේ ගෘහස්ත රැකියාවක යෙදෙන කාන්තාවක් මව්පදවිය ලැබීමේදී සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියට පසු ලැබෙන අනිවාර්ය විවේක කාලය හැරුණම තවත් අනිවාර්ය නොවන නමුත් රැකියාව අහිමිවීමක් නැතිව දරුවා වෙනුවෙන් මාස 4ක තවත් නිවාඩු කාලයක් ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. හැබැයි මතකයේ තබා ගත යුතු දෙයක් තමයි මේ අමතරව ලැබෙන මාස 4ක කාලය සඳහා ඔබට වැටුප් ලැබීමක් සිදුවන්නේ නැහැ. රැකියාවේ ස්ථීර බව විතරයි ලැබෙන්නේ. මීළඟ වෙනස තමයි ගෘහ සේවයේ යෙදෙන ඔබට ඔබේ පවුලේ ජීවත් වන ඔබේ උපකාරය අත්‍යවශ්‍ය වන ආබාධිත හෝ රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ලබා ගන්නා අවසර ගැනීම් වලින් යම් කිසි ප්‍රමාණයක් ගෙවීම් සහිතවත් තවත් ප්‍රමාණයක් ගෙවීම් නැතිවත් ලබා ගැනීමේ අයිතිය හිමි වෙනවා. මීට අමතරව සිදු වූ තවත් අලුත්වීමක් තමයි ගෘහස්ත රැකියා සම්බන්ධව දැනුම හා පුහුණුවෙන් පසු ලැබෙන එබින් කොල්ෆ් සහතිකය ඇතිව රැකියාව කරන ගෘහ සේවක සේවිකාවන්ගේ වැටුපට යුරෝ 30ක මුදලක් එකතු වීමට නියමිතයි. මීට කලින් මේ සහතිකය ඇතිව රැකියාව කිරීමේදී ලබා දුන්නේ යුරෝ 11ක් පමණයි. ඉතින් අවසාන වශයෙන් යුරෝ 100ක වැටුප් වැඩිවීමක් සිදුවෙන්නේ මේ ඩියෝ BS කියන කාණ්ඩයට අයිති වෙන ගෘහස්ත රැකියා කරන පිරිසටයි. මේ ඩියෝ BS කියන කාණ්ඩයට අයිති වෙන්නේ ඔබ රැකියාවේදී රැකබලා ගන්නා මහලු පුද්ගලයා හෝ කුඩා දරුවා අවුතොසුෆිෂෙන්තේ ඒ කියන්නේ තමාගේ පෞද්ගලික වැඩ කටයුතු තනියම කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙක් නම් විතරයි. ඉතින් ඔබේ බදාන්තේ හෝ බේබිසිටර් රැකියාවත් මේ කාණ්ඩයට අයිති වෙනවා නම් ඔබේ වැටුප කොටස් වශයෙන් යුරෝ 100ක් දක්වා වැඩිවීමක් සිදු වෙනවා. මේ යුරෝ 100ක වැටුප් ඉහළ යාම කොටස් වශයෙන් සිදු කරන්නේ මේ ගෘහස්ත සේවකයින් බඳවා ගන්නා පවුල් වලට අපහසුතාවයක් නොවෙන්නයි. මේ වැටුප් ඉහළ යාමේ ක්‍රමය දැනට ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ මේ විදිහටයි. 2026 ජනවාරි 1 වෙනිදා ඉඳලා යුරෝ 40කුත් 2027 ජනවාරි 1 වෙනිදා ඉඳලා තවත් යුරෝ 30කුත් 2028 ජනවාරි 1 වෙනිදා ඉඳලා එම මුදලට තවත් යුරෝ 15කුත් 2028 සැප්තැම්බර් මාසයේ ඉඳලා අවසාන යුරෝ 15කුත් විදිහට ක්‍රමක්‍රමයෙන් වැටුප වැඩි වෙන විදිහට මේ යුරෝ 100 ඉහළ යාම කොටස් වශයෙන් ඔබට ලැබෙන්න සැලැස්වෙනවා. මේ යුරෝ 100 වැටුප් ඉහළ යාමට අමතරව 2021 සිට 2025 දක්වා අවුරුදු වල ගණනය කිරීමෙන් මේ අවුරුදු 5 සඳහා තවත් යුරෝ 135.75ක මුදලක් මේ ශ්‍රමිකයන්ට ඉදිරි අවුරුදු වලදී ලබා දීමට නියමිතයි. ඉතින් මේ ඔබට අරගෙන ආවේ 2025 නොවැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන ගෘහස්ත රැකියා සම්බන්ධව සිදු වූ අලුත්වීමයි. මේ සම්බන්ධව ඇති ගැටලු විසඳා ගැනීමටත් මේ දේවල් තව තවත් පැහැදිලි කර ගැනීමටත් පත්‍රනාතෝ ආයතනයකින් උදව් ලබා ගන්න පුළුවන් බව මතක තබා ගන්න.